මොන කරදර කරන්න දුෂ්ටයෝ ඉදිරියට ආවා වුණත් අපි බුද්ධිමත් වෙලා අපි ශ්‍රී ලාංකිකයෝ විදියට අපි පුරුදු වෙලා තියෙනවා අපි සියලුම ජාතියන් අතර සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. ඇත්තටම මේ අපි සමරන්නේ යුක්තිය දිනපු කතාවක්. වෛද්‍ය ශාෆිගේ යුක්තියට කරපු සටනක පොතක් තමයි මේ අද අපි එලි දක්වලා තියෙන්නේ. මීට කලිනුත් සහෝදර නිමාල සහෝදරයා ගර්භාෂය කියලා පොතක් එලි දරවුවා. ඒක පබ්ලිෂ් කරා. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට අපි පුරුදු වෙලා තියෙනවා අපි සියලුම ජාතියන් අතර සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. අපි ශ්‍රී ලාංකිකයෝ අපි එකමුතු වුණොත් විතරයි අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහට අපි යෝජනා කරන අය, හිතන අය, වැඩ කරන අය, ඒ වෙනුවෙන් කැප වෙන අය. මොන කරදර කරන්න දුෂ්ටයෝ ඉදිරියට ආවා වුණත් අපි බුද්ධිමත් වෙලා මුස්ලිම් ජාතිය විතරක් නෙමෙයි සියලුම ජාති මම අගය කරනවා අද වෙනතුරු වෙච්ච හානියට විරුද්ධව මගේ සමාජය මුස්ලිම් සමාජය කවදාක්වත් ස්ට්‍රයික් කරන්න ප්‍රශ්න කරන්න එළියට බහැලා යුද්ධ කරන්න රජයට විරුද්ධව රටට විරුද්ධව අතීතයේ ඉඳන් එහෙම හිස්ටරි එකක් තියලා නැහැ. අපි සහෝදර සිංහල ජනතාවත් එක්ක මේ රටේ ජීවත් වෙන සියලුම ජාතියත් එක්ක එකමුතු වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න හොඳම ෆියුචර් එකක්, හොඳම අනාගතයක් අපේ ඊළඟ පරම්පරාවට හදලා දෙන්න මේ එකතු වීම අනිත් ආගම්වලත් එක්ක එකතු වෙලා ගෙනියන්න ඕනේ.